ළමයි ඔයාලා දන්නවද good සහ well කියන පද දෙකේ අතර තියෙන වෙනස? ගොඩක් අය භාවිතයේදී කතා කරනකොට I speak English good මෙන්න මේ විදිහට කියනවා. හැබැයි ඒක වැරදි. ඊටාම ලේසියෙන් ඒක මතක තියාගන්න පුළුවන් මෙහෙම. good කියලා කියන්නේ කෙනෙක් ගාව තියෙන ගුණාංගයක් වෙන්න පුළුවන් යම්කිසි දෙයක තියෙන ගුණාංගයක් හොඳයි කියන අදහස ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරනවා. එතකොට well කියලා කියන්නේ ක්‍රියාවක් හොඳින් සිදු කරනවා කියන්න පාවිච්චි කරනවා. මතක තියාගන්න ඕන හොඳම දේ තමයි මෙතනදී අපි විශේෂ කරන්න යන්නේ ක්‍රියාපදයක්. මේ උදාහරණ කිහිපය බලන්නකෝ. This book is good. She is a good teacher. The food is good. මේ වගේ තේරුම් ගත්තොත් මේ පොත හොඳයි. ඇය හොඳ ගුරුවරියක්. ආහාරය හොඳයි. මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙතන good කියන පදයෙන් විස්තර වුනේ නාම පදය. well කියන පදය පැහැදිලි කරගන්න මේ උදාහරණ ටික බලමුකෝ දැන්. I speak English well. She sings well. He teaches well. දැන් මෙතන මේ පද ටිකේ සිංහල තේරුම ගත්තම මම හොඳින් ඉංග්‍රීසි කතා කරනවා. ඇය හොඳින් ගායනා කරනවා. ඔහු හොඳින් උගන්වනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ උගන්වනවා, ගායනා කරනවා, කතා කරනවා. මෙන්න මේ පදවල තිබුණු අර හොඳින් ඒ ක්‍රියාව ඉටු කරා කියන තමයි අපි well පාවිච්චි කරේ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන. good කියන පදයෙන් අපි කතා කරන්නේ කෙනෙක් ගාව යම් කිසිවක තියෙන හොඳ බව නැත්නම් හොඳ කියන ගුණාංගය ප්‍රකාශ කරන්නත් well කියන එක අපි පාවිච්චි කරන්නේ යම්කිසි දෙයක් සිදු කළපු ආකාරය හොඳින් සිදු කරා කියන එක පෙන්වන්නත්. ඔයාලට පේන මේ වාක්‍ය පහ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්ද කියලා ඔයාලා පොඩි උත්සාහයක් දරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ සඳහා විවෘතයි.